Hello! Welcome back to our channel. ඉතින් අද අපි ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ අපි අපේ ගෙදරට ඇවිල්ලා අවුරුදු 3ක් වුණා නේද? අවුරුදු 3ක් දන්නේම නැතුව ගෙවිලා ගියා. ඉතින් අපි මේ ගෙදරට ඇවිල්ලා අපේ ගාඩන් එක අද තියෙන තත්ත්වයට ඩෙවලොප් කරගත්ත හැටි තමයි අද අපි ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ නේද? ඔව් ඒක හරිම චැලෙන්ජින් ජර්නි එකක් වුණා. ඉතින් ඔයගලන්ට පේනවා පොඩි පොඩි පික්චර්ස් දැන් අතරම. ඔව් අපි ඇත්තටම ගෙදරට එද්දී මෙන්න මේ වගේ තමයි අපේ ගාඩන් එක තිබුණේ. ඉතින් ඒ තත්ත්වෙ ඉඳලා මෙන්න මේ තත්ත්වයට අපි කොහොමද මේක ගෙනාවේ කියලා තමයි අද අපි ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ. අපි කොතනින්ද පටන් ගන්නෙ? මුලින්ම ඉතින් තිබුණේ කොහොමද කියලා පෙන්නලිමු නේද? අපි අර මුලින්ම පෙන්නපු පික්චර් එකේ තිබුණ විදියට ඒක අර මේ ඩිජිටලි ඇඩ් කරපු තනකොළ දාපු පික්චර් එකක් තමයි තිබුණේ. නමුත් ඇත්තටම ගේ ඇතුලේ දේවල් ඔක්කොම හදලා තිබුණාට ගාඩන් එක තිබුණේ මුකුත් මේන්ටේනන්ස් නොකර නේද? අපිනේ මුලින්ම පදිංචිට මේක අලුතෙන්ම හදලා තිබුණ ගයක් හින්දා ඔව් මේකේ මුකුත්ම කරලා තිබුණේ නැහැ. කියන්නේ කවුරුත් පදිංචි වෙලා තිබුණේ නැති හින්දා මුකුත්ම එළිය කරලා තිබුණේ නැහැ මේකේ. ඔව් ඉතින් අපි මුලින්ම හිතුවා මෙන්න මේ විදියට මේ තියෙන වල් පැල ටික ඔක්කොම අයින් කරලා ඊට පස්සේ මේ මොනවාද පසනේ බිම එක සමතලා මට්ටමකට ගන්න ඕනේ කියලා. ඉතින් ඒක අපිට තනියම කරන්න අමාරුයි කියලා හිතුණා. විශේෂයෙන්ම මූවින් එක අපිට ගෙවල් අස්පස් කරන වැඩ ඒවත් එක්ක නේද? ඒ නිසා ඉතින් අවශ්‍ය ටූල්ස් එහෙම තිබුණේ නැහැ. ඉතින් මේ වගේ පහසුවෙන්ම කරගන්න අපි මේ විදියට කෙනෙක්ව හය කරලා ඊට පස්සේ ඉතින් අපි සම්පූර්ණයෙන්ම මේ ඉස්සරහා වල් පැල ගලවලා එක මට්ටමකට සමතලා කරලා මේක ලස්සනට ඉස්සරහා ටික හදාගත්තා නේද? ඔව්. ඉතින් මේ තියෙන්නේ ඒ කරපු ටික තමයි රෙසිපි එක ගෙනල්ලා ඉතින් අපි හදාගත්ත විදිය. මගේ හිතේ ඉතින් පුංචි ප්ලෑන් එකක් තිබුණා මෙන්න මේ දේවල් ටික මට ඕනේ කියලා. ඉතින් ඔක්කොම එකපාර කරගන්න බැරි වුණත් අපි හිතුවා මෙන්න මේ ටික මූලික ටික මුලින් කරමු. ඊට පස්සේ අපිට ඉතින් පුළුවන් විදියට අනිත් දේවල් ටික එකතු කරගමු කියලා. ඉතින් අපි ගෙදරට ගිහිල්ලා පළවෙනි සතියේම ඉඳලා වගේ වැඩ පටන් ගත්තා. මේ විදිහටම අපි පිටිපස්ස පැත්තෙත් ඒ විදිහටම සමතලා කරලා හදාගත්තා. ගේ වටේම තිබිච්ච අර ගල් බොරළු ඔක්කොම ටික අයින් කරලා සම්පූර්ණයෙන්ම පිළිවෙලකට අපි මේ ඉතින් පිටිපස්ස පැත්ත කරලා හදාගත්තා. මේ අපේ පැල අපි කලින් ගෙදර ඉඳෙද්දිම වවලා තිබිච්ච ඒවා. ඉතින් අපි ඒවා පෝච්චි වල තිබුණේ. ඒ ඔක්කොම අරගෙන ආවා. අපිට මේකට සෑහෙන වෙලාවක් දවස් ගානක් යන්න පුළුවන් උනාට මෙයාට නම් ගියේ දවසෙන් භාගයක්වත් ගියේ නැහැ මේ වැඩේට නේ. ඔව් සුද්ධ කරන්න ඉතින් ඒක තමයි. ඉතින් එයා ඉක්මනට මේ වැඩ ටික හරිම ලස්සනට පිළිවෙලට අපිට කරලා දුන්නා. ඔක්කොම අයින් කරලා එයා ඒ කුණු ටිකත් ඔක්කොම අරගෙන ගියා නේද? ඉතින් ඊට පස්සේ අපි ඊළඟ පියවර විදියට පටන් ගත්තේ මගේ ආසාවේ හැටියට මේ මල් පළතුරු එළවලු වවන්න ගාඩන් බෙඩ් එකක් හදන්න නේද? මොකද මේ ඉඩම් වල ඔක්කොම තියෙන්නේ පුරෝපු පස් ඒවා ගල් එහෙම අර කියන්නේ බොහොම මේ හරි අමාරුයි වලක් එහෙමවත් හාරන්න. ඉතින් ඒ නිසා නිස්සාරු කියන්නේ කිසිම සරු බවක් නැහැ මේක. පුරවලානේ තියෙන තනි කර නේද? එහෙම පුරවලා තියෙන අනිත් එක වතුර බහිනවා අඩුයි ඒ පුරෝපු ගතිය නිසා. ස්වභාවික පස් නෙමෙයි. ඉතින් ඒ නිසා අපි හිතුවා මුලින්ම අපි පැල වවන්න සුදුසු විදියට පොඩි ගාඩන් බෙඩ් එකක් එහෙම හදන්න ඕන කියලා මේ ගේ පිටිපස්ස පැත්ත. ඉතින් අපි මුලින්ම ඒක තමයි කරේ. අපිට ඊට කලින් අපි එනකොට මොනවාද ෆෙන්ස් එක ගහලා තිබුණේ පිටිපස්සේ විතරයි. අපි අනිත් දෙපැත්තෙත් ෆෙන්ස් එක ගහගත්තා. ඊට පස්සේ තමයි ගාඩන් බෙඩ් එක මේ විදියට හදන්න පටන් ගත්තේ. ඉතින් මේ පින්තූර වල වැඩිය පෙන්වෙන්නේ නැති වුණත් නේද? මේ ඔක්කොම වැඩ ටික අපිට කරලා දුන්නේ සචිත්. හැමදාම මගේ ගාඩන් වීඩියෝස් වල මම යාව මතක් කරනවා. ඉතින් මේ විදියට නේද බොහොම පිළිවෙලට හරිම ලස්සනට අපි හිතාගෙන හිටපු විදියට මේ ඔක්කොම ටික යා තමයි කරලා දුන්නේ. ඊට අමතරව මේ අපි හැදුවා මෙන්න මේ ලස්සන පාත්වේ එක. ඒක නම් කරේ අර කලින් JCB එක මේ කරපු. ඔව් එයාටම තමයි අපි ඒක දුන්නේ කරන්න කියලා. අර ක්ලීන් කරන්න ආපු කෙනා ඉස්සරහ ටික. ඉතින් අපි එක දවසක් වැඩට ගිහිල්ලා එනකොට ඒගොල්ලෝ මේ ටික ඔක්කොම හදලා මේ විදියට ඔක්කොම එක අර මොනවද ඒවට කියන්නේ? සුදු පාට ඊළඟට මේ මොනවද
පොරළු වගේ එක ඔව් සුදු පාටේ ගල් වර්ගය දාලා හරිම ලස්සනට ඒක හදලත් ගිහිල්ලා තිබුණා. ඉතින් ඒ විදිහට තමයි පෙබල්ස් දාලා. ඊට පස්සේ අපි මේ ටික පිරෙව්වා මේ විදිහට අර පොඩි පෙබල්ස් වර්ගයකින් තවත්. ඔව් මේක නම් කරේ මායි සච්චිත දෙන්න එක. ඔව් ඔය දෙන්න තමයි ඒ ටික පිරෙව්වේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි චුට්ට චුට්ට අපි ඒ ටික කරගත්තේ. මේ පැත්ත මේ සයිඩ් එකේ පෙනුම තමයි මේ තියෙන්නේ. ඉතින් බලන්නකො කොච්චර ප්‍රොසෙස් එකක්ද කියලානේ අර විදියට තිබිච්ච එක අපි චුට්ට හිමින් තමයි මෙන්න මේ තත්ත්වයට අරගෙන ආවේ. දැන් පාත්වේ එක හදලා තියෙන්නේ. පිටිපස්සේ ගාඩන් බෙඩ් එකත් හදලා තියෙන්නේ. දැන් මේ සයිඩ් එක තමයි අපිට ෆිල් කරගන්න සහ ඊට පස්සේ අපිට තනකොළ දාන්න තමයි තියෙන්නේ. ඉතින් අපි ගාඩන් බෙඩ් එකත් මෙන්න මේ විදිහට ටික පුරව ගත්තා. මේක ගොඩක් ගැඹුරට හදපු නිසා අපිට සෑහෙන්න කොම්පෝස්ට් ගේන්න වුණා නේද මේක පුරවන්න. මොකද ඒකට දාන්න ඕනේ දැන් හරි පස් එකක් ඉතින්. ඔව් ඉතින් මේ අනිත් එක තමයි අපේ පිටිපස්ස පැත්තට ඒවා මේ ගේන්න බැරි නිසා අපි ඉස්සරහා තමයි ඒව ඔක්කොම ගෙනල්ලා බාලා අපිට ඊට පස්සේ ඇද්දා ඉතින්. අදින්න වුණා පිටිපස්සේ මේ ගාඩන් බොක්ස් වලට විල්බැරෝ එකෙන් අපි හරි ඉතින් හිමින් කළා ඒ ටිකත් මෙන්න මේ විදියට හැම නිවාඩු දවසකම ඉතින් මෙන්න මේවා තමයි රාජකාරී. ඉස්සරහා අර තියෙන්නේ ගෙනල්ලා පුරෝ මේ අපිට දාලා ගියපු පස්කඳු. ඔව් ඉතින් අපි ඒවා හිමීට ටික අපි විල්බැරෝ එකෙන් අපි දෙන්නම නේද පුළුවන් විදිහට අපි තුන්දෙනා එකතු වෙලා පිටිපස්සට ඇද්දා. දැන් ගාඩන් බෙඩ් එක නම් පුරවල ඉවරලා පැලත් මම හිටෙව්වා. මේ අපි තනකොළ දාන්න තමයි මේ පුරවන්නේ මේ ටික. ඉස්සෙල්ලම යටට දානවා කොම්පෝස්ට් තට්ටුවක් ෆිලිං එකක්. ඊට පස්සේ ටොප් සොයිල් එක දාන්න ඕන. වර්ග දෙකකින් මේක ෆිල් කරන්න තිබුණා. ඔය මම ඉස්සෙල්ලම ගේන්නේ කොම්පෝස්ට් එක. ඊට පස්සේ එහා පැත්තෙන් තව ගොඩක් තියෙනවා පේනවනේ. ඒ තියෙන්නේ ටොප් සොයිල් එක. ඉතින් අපිට අපි ඒකත් කම්පැනි එකකට දීලා තමයි මේ තනකොළ දැම්මේ. ඒගොල්ලෝ අපිට කියලා තිබුණා මේ විදියට ඒ පොළව හදලා ඒගොල්ලන්ට කියන්න කියලා. ඒගොල්ලෝ ඇවිල්ලා එතකොට මේ තනකොළ දාන එක කරලා දෙනවා කියලා. ඉතින් අපි මේ විදියට සකස් කරා. ඉතින් ටොප් සොයිල් එක දාලා සතියක් විතර යනකොට වීඩ් හැදෙන්න ගත්තා නේද? හොඳ සරු පසනේ. ඉතින් ඊට පස්සේ තනකොළ දාන්න කලින් අපිට මේ විදියට මේ දාන්න වුණා. වීඩ් මේ මරන්නත් සිද්ධ වුණා නේද? ඔය ඉතින් අපේ ඉම්හාන ඔය කරන්නේ ඒක තමයි ස්ප්‍රේ කරනවා. ඔන්න ඉතින් මේ තියෙන්නේ අපි ඉස්සරහා පැත්තේ තනකොළ දාපු විදිය නේද? ඕ මේක කළා තින් මේ හයිඩ්‍රෝ සීඩින් කියන වෝටර් බේස් ක්‍රමයකට තමයි කරන්නේ. වඩාත් සාර්ථක ක්‍රමයක් තමයි මේක. ඉතින් මේ තියෙන්නේ ඒගොල්ලෝ වැඩේ ඉවර කළා පළවෙනි දවසේ අපිට පේන විදිය තමයි මේ හයිඩ්‍රෝ සීඩින් කරාට පස්සේ. ඔව් තනකොළ මේ බීජ අතින් ඉහිනවට වඩා නේද මේක අර සමානව පැතිරිලා යනවනේ හැමතැනකටම. ඔව් ඒක නිසා ඉතින් ඒක හරි ලස්සනට මේ පැලවිගෙන එනකොට හොඳට තියෙනවා. ඉතින් අපි තෝරගත්තා ඒ ක්‍රමය හොඳයි කියලා. අපි ඉස්සරහා පැත්තේ දැම්මා මෙන්න මේ විදියටම අපේ බෑක්යාඩ් එකේ පොඩි ඉඩ ප්‍රමාණයක් තියෙනවා. ඒ ටිකෙත් අපි ලස්සනට කොළ පාටින් තනකොළ වවන්න තමයි හිතුවේ. ඉතින් අපි මෙතනත් ඒ හයිඩ්‍රෝ සීඩින් ක්‍රමයට තනකොළ බීජ දැම්මා. පෝච්චිවල තියෙන පැල ටික ඉතින් බලාගෙන ඉන්නවා කවදාද බිම හිටවන්න යන්නේ කියලා. ඊට පස්සේ ඔන්න හිමීට තනකොළ වැවිලා එනවා. හරිම ලස්සනයි මේක දකින්නකොට ආස හිතුණානේ. හැබැයි වෙලා තියෙන්නේ පුංචි කුරුල්ලන්ගෙන් මේ සීඩ්ස් බේර ගන්න හරිය අමාරුයි. රෑන් පිටින් ඇවිල්ලා මේ සීඩ්ස් කනවා. ඉතින් අපි අර පුංචි හෙලවෙන මේ රිබන් වගේ දැම්මේ. ඒගොල්ලෝ බය කරන්න පොඩ්ඩක්. ඉතින් ඒක හරි ගියාද නැද්ද නම් දන්නේ නැහැ. අපි ගෙදර නැති වෙලාවට ඇවිල්ලා කාලා ලොකුවලක් උනේ නැහැ නැති. ඔව් හැබැයි ගොඩක් දුරට පාලනය වුණා. ඉතින් ඔන්න දැන් ඉතින් ලස්සනට අර කුඹුරේ ගොයන් වැවෙන්න වගේනේ. හරි ලස්සනයි ඒක. චුට්ට තනකොළ ටික වැවිගෙන ආවා. දැන් ඉතින් පැල ටික හිමීට හිටව ගන්න තමයි තියෙන්නේ. කැමති තැන් බලලා බොහෝ දුරට ගාඩන් බෙඩ් එකේ මම ගොඩක් ඒවා හිටවලා තිබුණා. නමුත් මේ පළතුරු පැල ටික හිටව ගන්න තියෙනවා සයිඩ් එකේ. මේ තියෙන්නේ ඒ අර අපේ සයිඩ් වේ එක. ඒකේ මම මේ විදියට තමයි මේ පළතුරු පැල හිටවන්න පොඩි බොක්සස් වල තමයි හිටවන්න හිතන් හිටියේ. ඒතර ටිකක් පස් පුරවන්න පුළුවන් ඒකේ. ඒක නිසා මෙන්න මේ විදියට මම ඒවා තියලා බැලුවා කොච්චර හිටවන්න පුළුවන්ද. මගේ ගාව තියෙන පළතුරු පැල ටික ඒකේ තියලා බැලුවා කොහොමද ඒක වෙන්නේ කියලා. බොක්සස් 8ක් විතර වගේ ඉඩ තිබුණා එතන හදාගන්න. ඉතින් ওই විදියට බොක්සස් ටික හදලා
මෙහෙම තියලා තිබ්බා මෙතන වටේ ටික හදාගන්නකම් දැනට. දැන් සෑහෙන දුරට ඒ ටික ඉවරයි. තව පොඩි පොඩි වැඩ ටිකක් තමයි තියෙන්නේ ඉතින් කරන්න. මම ගාව දැනටමත් දොඩම් වර්ග ගොඩක් ඒ වගේ ඇපල් ඒ වගේ පළතුරු පැල තියෙනවා. පෝච්චි වල වවපු ඒවා. ඉතින් ඒවා බිමින් හිටවන්න තමයි මේ හදන්නේ. මොකද මේ ඔක්කොම පුංචි පැල එහෙම ලොකුවට ගස් හැදෙන ඒවා නෙමෙයි. ඒ නිසා ඉතින් මේ වගේ පුංචි ඉඩක හිටව ගන්න පුළුවන් කියලා මම හිතනවා. මේ තියෙන්නේ දොඩම් පැලය මගේ. මේ තියෙන්නේ පුංචි රණවරා පැලයක්. මේක දැන් ලොකුම ලොකු ගහක් වෙලා තියෙන්නේ මේ පුංචි පැලේ. මේ මැන්ඩරින් එකක්. ඊට පස්සේ අපි ගේට්ටුවකුත් හයි කරා මෙතන. මේ තියෙන්නේ ඒක ගේ ඇතුළ මේ වත් ඇතුළට යන්න අපි එළිය පැත්තෙන් ගේට්ටුවක් හයි කරා. මේ මගේ දොඩම් සහ ලෙමන් පැල ටික දෙහි ඇපල් පැලේ මේ මගේ ඇඹුල් peer පැලේ ඉතින් පළතුරු දැනටමත් මගේ ගාව පෝච්චි වල ගොඩක් තියෙන නිසා ඇත්තටම මේ ලේසි වුණා ඒ ටික ඒ විදිහටම මට හිටව ගන්න පුළුවන්. මේ විදිහම තවත් ගේට් එකක් අපි එහා පැත්තෙත් හයි කරලා තියෙනවා. ඉතින් එතකොට දෙපැත්තෙම බෑක් යාඩ් එකට එන්ටර් වෙන්න පුළුවන්. ඔය තියෙන එළිය ඉඳන් බැලුවාම ඇතුළ පේන විදිය තනකොළත් ලස්සනට වැවිලා පේනවා. ඉතින් හරි ආසයි දැක්කහම මේ විදියට ටික ටික අපේ අතින්ම අපේ ගාඩන් එක පුංචියට හැදෙන එක. මම ඇත්තටම මේ ගාඩන් එක එහෙම හදපු නැති එකක් ගත්තේ මම කැමති විදියට මෙහෙම හදාගන්න පුළුවන් නිසා. ඉතින් ඒක ඒ විදියටම වුණා. හැබැයි ටිකක් අමාරුයි තමයි. ගොඩක් මහන්සි වෙන්න වෙනවා. නමුත් අන්තිම ප්‍රතිඵලය බලද්දි ඉතින් හරි ආස හිතෙනවා. කොහොම හරි අපි එකපාර නෙමෙයි ඉතින් අවුරුදු ගාණක් ඇතුළත පොඩ තවත් ගොඩක් දේවල් කරන්න තියෙනවා. ඉතින් මේ විදියට ටික ටික හදාගත්තා. ඊට පස්සේ අපිම තමයි අපේ ෆෙන්ස් එකේ සහ ගාඩන් බෙඩ් වල තින්ත ගෑවේ අපි 3 දෙනා එකතු වෙලා. අපේ ඩිනලි ඉතින් මේ අපේ වෙජි බොක්ස් එකේ තින්ත ගානවා. එයාට පුළුවන් විදියට අපි ඉතින් ගොඩක් ගන්න එපා කොහොමත් ඉතින් නේද ගන්න වෙලාවට. ඔව් අනේ ඉතින් පුළුවන් විදියට එයා කරා. මේ ඉන්නේ අපේ ලොකු බොස්. එයාත් තින්ත ගානවා. අපිට මේක දවස් දෙකකින් වගේ ඉවර කරානේ මුළු මම පළවෙනි වතාවට තමයි තින්ත ගෑවේ. පළවෙනි වතාවට මම නම් ගොඩාක් කරලා තිනවා. මම තමයි වැඩේට පෙරමුණ ගත්තේ. ඉතින් මට නේතර ෂුවර් එකක් තිබුණේ නැහැ. නමුත් මට ෂුවර් එකක් තිබුණා අපිට මේක කරගන්න පුළුවන් කියලා. ඉතින් අපි එකතු වෙලා දවස් දෙකක් ඇතුළත මේ විදියට ලස්සනට තනකොළ වැවිලා නේද පාට් කරලා හරි ලස්සනයි. මේ තනකොළ අපි පළවෙනියටම කපපු දවසේ හරි ලස්සනයි ඉතින්. කොළ පාට හැට කොහොමත් ප්‍රිය පාටක් නේ ඉතින් දකින්නකොට හරිම ලස්සනයි. ඊට පස්සේ අපි දැන් මේ ඊළඟට මෙතන එහා පැත්තේ පළතුරු මේක හදන්නේ. ඒක නිසා තමයි මම බොක්ස් ටික අයින් කළේ. එතන පස් පුරවන්න ඕනේ. මට්ටම් කරගන්න ඕනේ. ඉතින් ඉස්සරහා පැත්තෙත් බලන්නකෝ තනකොළ කපලා හරිම ලස්සනට තියෙනවා. කොළ පාටට මේ තියෙන්නේ. ඊට පස්සේ අපේ තාත්තා අම්මයි මෙහෙ ආපු වෙලේ තාත්තා හදපු පොඩි ආච් එක. ඒක හරිම ලස්සනයි. ඉතින් ඊට පස්සේ ආ තමයි වැඩේට බැස්සේනේ. ඔව්. ඉතින් සචිත් මූලික ටික හදලා දීලා ගිහිල්ලා ගියාට පස්සේ තාත්තා ආවට පස්සේ තාත්තා මෙන්න මේ සයිඩ් එකේ තියෙන පොඩි මේ මොනවාද බොක්ස් එකක් සහ ඊට පස්සේ අර ඉස්සරහා ආරුකු ඒ වගේ දේවල් පොඩි දේවල් ටිකක් හරිම ලස්සනට මට හදලා දුන්නා. ඉතින් මේ පැත්තෙත් මම පුංචියට වගාව පටන් ගත්තා. මේ තියෙන්නේ ලස්සන දාස් වර්ග ඊළඟට බෝංචි ඒ වගේ පොඩි පැල ටිකක් මම මේ පැත්තෙත් හිටෙව්වා. මේ ඒක පුංචි පාත්තියක් එච්චර උස නැහැ. ඒ වුණත් ඉතින් මේ පැත්තට ටිකක් අවුව වැටෙනවත් අඩුයි. ඒ නිසා මේ සමහර දේවල් හිටවන්න බෑ. බලන්නකෝ අර පුංචියට තිබිච්ච දාස් දැන් ලොකු වෙලා මල් 100 ගාණක් පිපිලා තිබුණා. මේවා හරිම ලස්සනයි ඉතින්. ඔව් මල් එක තියෙනකොට හරි ලස්සනයි දැන් නේද? සම එකට මේකත් හරි ලස්සනයි. ඔව් මේ ඉස්සරහා පැත්තේ පුංචියට මං හිතවපු මේ ඩේසිස්. ඉතින් මේ පුංචි පැල ගෙනාවේ බොහොම මේ ඩේසි. ඉතින් මේ පුංචි පැල ටික හිටවලා අද මේ ටික දැන් හැම තැනම පැතිරිලා හරිම ලස්සනයි. මෙන්න මේ තරම් පුංචියට තමයි මේ ටික තිබුණේ. ගෙනාවේ ඔයිටත් පුංචියට. මේක මේ අවුරුදු 2-3ට දැන් ওই දුඹුරු පාට ටික පේන්නෙම නැති වෙන්න සම්පූර්ණයෙන්ම වැහිලා තියෙන්නේ.
ඊළඟට ඔතන තියෙනවා මගේ පීච් පැලේ මේ මල් පිරිලා තියෙනවා ඉතින් පීච් පැලේ ඊළඟට එහා පැත්තේ තියෙනවා මගේ ඇපල් පැලේ. ඉතින් එතන වැඩි ගොඩක් දේවල් හිටවන්න බෑ පොඩි ඉඩක් තියෙන්නේ. ඒ නිසා බලන්නකෝ දැන් මේකේ ලොකු අර පුංචියට තීච්ච දේසි පැල ටික ඒක දැන් තවත් ලොකු වෙලා මේ වෙනකොට ඔයිටත් ලොකුයි. දැන් ඇපල් ගහනේද ලොකු වෙලා තියෙන්නේ. මේ සම එකේ මම ගත්ත වීඩියෝ එකක්. ඉතින් ලස්සනට කොළ හැදිලා කලින් නටු ටික විතරයිනේ තියුනේ. ඔය ගෙඩි හැදිලා තියෙනවා. පීච් පැලෙත් ගෙඩි හැදිලා තියුණා. මේ ඔක්කොම මම ගන්න අපිට හිටවන්න ලොකු උස ගස් හිටවන්න බෑ මෙහි. ඒ නිසා ඉතින් පුංචි මේකෙන් ටෝප් ප්ලාන්ට්ස් එකනේ තමයි වාමන කුරු පැලෑටි තමයි පැලෑටි තමයි ගන්න පුළුවන්. පෝච්චි වල හිටවන සයිස් එකේ වගේ මේ බිම හිටෙව්වට මේක පෝච්චියක උනත් හදා ගන්න පුළුවන්. ඉතින් එතකොට පීච් ගහ කරදරයක් නෑ. එහෙම අතු කපන්න අනිත් අයට නේබර්ස්ලට කරදරයක් වෙන්නේ එහෙම මුකුත් නෑ. හරීම ලේසි මේන්ටේන් කරන්න. ඇත්තටම කියනවනේ මේ අපි ගත්ත ගෙවල් හදලා තියෙන හැම වගාවට නෙමෙයි නිකන් පදිංචියට රෙසිඩෙන්ෂල් ඒරියාස්. ඒ කියන්නේ ගොඩක් එහෙම වගාවට කැමති අය ඔය ලයිෆ් ස්ටයිල් කියලා ගොඩක් ලොකු වතු තියෙන ඒවා තමයි ගන්නෙ. නමුත් අපිට පුළුවන් විදිහට ඉතින් අනුෂගේ ආසාව නිසා ඉතින් වවනවා. ඇත්තටම අපේ ගොඩක් වෙලාවට නේබර්ස්ලා ඉන්න අයගේ තියෙන විසිතුරු පැලෑටිනේ. ලස්සන දේවල් අර අපේ ඉස්සරහ ගෙවල් දෙකේම පේනවා. බොහොම කොළ පාට හැම මේ පොඩි විසිතුරු පැලෑටි විතරයි ඒගොල්ලෝ වවලා තියෙන්නේ. ඉතින් අපි ආසාවට හැමදේම වවනවා. නමුත් කාටවත් කරදරයක් නොවෙන්න අපි ලොකු ගස් නෙමෙයි වවන්නේ. අපේ වත්තේ හැටියට පොඩි ගස් ටිකක් වවාගෙන තියෙනවා. ඉතින් නේ අනිත් එක සමයකට හරිම ලස්සනයි. මල් පිපුණාම ඉතින් ගෙඩි හැදුනහම පාර යන හැමෝම බල යනවා නේද ආසාවෙන් ලස්සනයි කියලා. ඉතින් ඒක තමයි අපේ සතුට. ඉතින් ඔන්න ওই විදිහට තමයි අපේ අර මුලින්ම පින්තූර වල පෙන්නපු තිබුණ වල් පැල අයින් කරලා නේද අපි මෙන්න මේ විදියට අපේ ගාඩන් එක ලස්සනට හදාගත්තේ. ඉතින් මේක මේ විනාඩි ගානකින් පෙන්නුවට අපිට අවුරුදු ගානක් ගියා නේද හදාගන්න. සහ තව හදන්නත් තියෙනවා. ඉස්සරහට ඉතින් තව ප්ලෑන්ස් තියෙනවා. ඔව් ඉතින් හිමීට අපි ඉතින් තව ලස්සන කරගන්න තමයි බලාගෙන ඉන්නේ. ඉතින් ඕගොල්ලෝ මගේ ගාඩන් වීඩියෝස් බලන නිසා මම හිතුවා මේ ජර්නි එක ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. එහෙනම් තවත් ගාඩන් වීඩියෝ එකක් වෙන්නත් පුළුවන්. ට්‍රැවලින් එකක් වෙන්නත් පුළුවන්. තවත් වීඩියෝ එකක් ඉක්මනින්ම අරගෙන අපි ආයෙත් එන්නම්. එතකන් අපි ගිහින් එන්නම්. බයි.